පිරිමි කෙනෙක් වැඩිපුර අනුන්ගේ දේවල් හොයනකොට කියනවනේ අනේ මේ ගෑණියෙක් වගේ කියලා කියනවනේ නේද? ඒ කියන්නේ ඒ වගේ දුර්වලතා තියෙන්නේ කාන්තාවක් ළඟ තමයි වැඩිපුර තියෙන්නේ කියන එක අපි අකමැත්තෙන් හරි අපි ඒක පිළිගන්නට ඕනි. අන්න ඒ දුර්ගුණ අනේ තියෙන ආවේනික දුර්වලතා අපි පුළුවන් තරම් ධර්මයෙන් යටපත් කරගන්න ඕනි සමන්ති. ඒ ආවේනික දුර්වලතා යටපත් කරගෙන ඇත්තටම අපි කාන්තාවක් වුණාට අපි හිතෙන් පිරිමියෙක් වගේ ශක්තිමත් වෙන්න ඕනි. පිරිමියෙකුට තියෙන මානසික ශක්තිය, මානසික පෞරුෂය කිසි දෙයකට බය වෙලා, අඬලා, දොඬලා පිටිපස්සට යන ගතිය නැති කරගෙන අපි ගතින් කාන්තාවක් වුණාට අපි අපේ හිත පිරිමියෙක් වගේ අපේ හිත ශක්තිමත් කරගන්න ඕනි. ඒකට කියනවා ධර්මයේ තුල පුරුෂභාවය වඩනවා කියලා. ඒ නිසා කවුරු හරි කැමති නම් ඊළඟ ජීවිතේ පිරිමියෙක් වෙලා උපදින්න. පිරිමි ජීවිතේ කොහොමත් නිදහස්නේ. දැන් අපිට මෙහෙණින්වහන්සේ නමක් හැටියට මට ස්වාමින්වහන්සේ නමක් වගේ ආසාවට වනාන්තරයක ගිහිල්ලා භාවනා කරන්න බෑ. පාළු තැනකට ගිහිල්ලා ධර්ම මාර්ගයේ වඩන්න බෑ. ඇයි? මම කාන්තාවක් නිසා. කාට හරි හිතෙනවා නම් අනේ මට පිරිමියෙක් වෙලා උපදින්න නැත්නම් ඊළඟ ජීවිතේ කියලා අපි පිරිමි කෙනෙක් වගේ හැසිරෙන එක නෙමෙයි කරන්න ඕනි. අපි හිතේ අර මානසික පෞරුෂය ඇති කරගන්න ඕනි. කිසි දෙයකට සැලෙන්නේ නැති, බය වෙන්නේ නැති, තැතගන්නේ නැති, ප්‍රශ්න එනකොට අඬන, වැළපෙන නැති ශක්තිමත් හිතක් ඇති කර ගැනීම තමයි පුරුෂභාවය කියලා කියන්නේ. අන්නේ පුරුෂභාවය ඇති ස්ත්‍රියකට සාමාන්‍ය ලඳ බොළඳ කාන්තාවකට වඩා වේගයෙන් නිවන තුල නිවන සාක්ෂාත් කරගන්න ධර්ම මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. මෙහෙණින් වහන්සේ මට හිතුණා මේ ප්‍රශ්නය පිළිබඳව වහන්සේගෙන් විමසන්නට. ඒ තමයි වර්තමාන කාලේ ඔබ වහන්සේ සඳහන් කළා හරි සංකීර්ණයි අපේ ජීවිත. අපේ විතරක් නෙවෙයි. අපේ දූ දරුවන්ගේ ජීවිතත්, අපේ මේ තරුණ පරම්පරාවේ ජීවිතත් හරිම සංකීර්ණ වෙලා තියෙන වෙන කිසිම දෙයක් හින්දා නෙවෙයි. ඒ තාක්ෂණය නිසා. අලුත් තාක්ෂණය නිසා අපේ දරුවෝ කාර්යබහුල වෙලා. ඒ තාක්ෂණය ඕන් නිසි විදිහට භාවිතා කරනවාද? විශේෂයෙන්ම අපේ දුවලා, අපේ සහෝදරියෝ පිළිබඳව කතා බහ කළොත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ඔබට හිතෙනවා ඇති ඔබේ දුව මේ යන ගමන කොතනකින්ද නතර වෙන්නේ කියන කාරණාව විතක. ඒ වගේම දරුවෝ අවබෝධයෙන්ුත් කටයුතු කරනවා. අනවබෝධයෙන් කටයුතු කරන ප්‍රමාණය මේ සමාජයේ බොහෝ අය කියනවා වැඩි වෙලා තියෙනවා කියලා. අපි දකිනවා මේ පිළිබඳව අපිට නිරන්තරයෙන් දවස ගානේ ලැබෙන ප්‍රවෘත්ති අහද්දි අපිට දැනෙනවා මෙහෙණින් වහන්සේ අපේ ආදරණීය සහෝදරයන්, අපේ දුවලා, අපේ දරුවන්ගේ මේ ගමන් මඟ පිළිබඳව තාක්ෂණයත් එක්ක යන ගමන පිළිබඳව අවබෝධයක් නොමැතිව යන කල්හි වල්මත් වෙලා දෝ කියලා හිතෙනවා ඒ ගමන. ඔබ වහන්සේගේ අදහස් යෝජනාවන් ඉතාමත්ම වටී කියලා අප හිතනවා මේ මොහොතේ. ඔව් සමන්ති, ඇත්තටම තරුණ දරුවන්ගේ විශේෂයෙන්ම පාසල් වයසේ දුවල පුතාලගේ අතට ෆෝන් එක නිත්‍ය උපකරණයක් හැටියට පැමුණුනේ මීට අවුරුදු 5කට කලින්. එහෙමයි. ඒ කියන්නේ අපේ මේ මුළු සමාජයේම ලෝකයටම ආවනේ මහා වසංගතයක් කොරෝනා. ඔන්න ඔය කොරෝනා වසංගතයත් එක්ක පාසල් යන්න විදිහක් තිබුණේ නැහැ. පාසල් වහලා. ඊට පස්සේ ක්ලාසස් යන්න විදිහක් තිබුණේ නැහැ. ඒ දේවල් එක්ක ඉස්කෝලේ අධ්‍යාපනය හරිය නැත්නම් පෞද්ගලික පන්තිවල අධ්‍යාපනය ලැබීම හෝ එයාලා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙන ගන්න ෆෝන් එක අනිවාර්ය පොත වගේම අනිවාර්ය අංගයක් බවට පත් වුණා ස්මාර්ට් ෆෝන් එක. ඔතනනේ මේකේ ආරම්භය. මීට අවුරුදු 5කට කලින් හිතන්න ඔය තරම් අපේ මේ ඉස්කෝලේ යන දුවල පුතාලාත් ඒ ෆෝන් එක තිබ්බේ නැහැ ඇත්තටම. කොරෝනා කියන ඒ රෝග වසංගතයේ පැමිණීමත් එක්ක ගේ ඇතුළට කොටු වෙච්චි බොහෝ පිරිසක් ෆෝන් එකත් එක්ක තනි වුණා. කොරෝනා අයින් වුණාට ෆෝන් එක අයින් කරගන්න බැරි වුණා. ඔන්න ඕක තමයි මේ අද අපි මේ දකින පරිහානිය, වේගවත් පරිහානිය ඇති උනේ. නැත්නම් ඇත්තටම 2020 19 20 වෙනකොට මේ තරම්ම මේ තාක්ෂණය නිසා මේ අපේ විශේෂයෙන් මේ අපේ රට තුල මේ තරම්ම අනතුරු කරදර මේ දකින මහා විකෘති සිදුවීම් අපිට අහන්න දකින්න ලැබුණේ නැහැ සමන්ති. හොඳට කල්පනා කළොත් බලන්නකෝ. කොරෝනා වසංගතයේ අවසන් වෙලා රට සාමාන්‍ය තත්ත්වයටපත් උනත් අර පහසුව ග්‍රහණය කරගත්තා. දැන් සමහර දරුවෝ ඇත්තටම ක්ලාස් යන්නේ නැහැ. ගෙදර ඉඳන් තමයි ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්නේ. හැබැයි ඒක ආවේ කොතනින්ද? අතනින්. එතකොට අම්මා තාත්තා වුණත් බොහෝම සතුටින් සමහරට
ආර්ථික ශක්තියක් නැතිව වුණත් අමාරුවෙන් ණය වෙලා හරි දරුවට ස්මාර්ට් ෆෝන් එකක් අරන් දෙනවා මේ ඉස්කෝලේ යන දුවට හෝ පුතාට. එහෙමත් නැත්නම් ලැප්ටොප් එකක්, ටැබ් එකක්. අනිවාර්යෙන් ගෙදරක කොච්චර ආර්ථික අපහසුතා තියෙන ගෙදරක වුණත් දරුවෝත් ඔය කියන උපකරණ වලින් එකක් දෙකක් තියෙනවාම තමයි. ඒ දෙමව්පියෝ ඒ දේ දුන්නේ කුමකටද? අධ්‍යාපනය වෙනුවෙන්. ඒතර අධ්‍යාපනය වෙනුවෙන් කියලා දුන්න ඒ තාක්ෂණික උපකරණ අම්මලා තාත්තලා එදා හිතුවේ නෑ මේ දෙන දේම තමයි දරුවන්ට අවසානයේ දරුවන්ගේ ජීවිතයේ අනතුරටපත් වෙන ආයුධය නේද අපි මේ අතට දෙන්නේ. එහෙමයි. කියන එක දෙමව්පියන්ට එදා හිතුනේ නැහැ. දෙමව්පියෝ හරි අහිංසක සතුටක් ලබනවා තමන්ගේ දුව පුතා තමන්ට වඩා තාක්ෂණයෙන් තමන්ගේ ෆෝන් එක වෙන්න පුළුවන් ලැප්ටොප් එක වෙන්න පුළුවන් ඉතා වේගෙන් මේක හසුරුවමින් මේ නව තාක්ෂණයත් එක්ක ඉදිරියට යනවා දිහා බලාගෙන අම්මා තාත්තා පිටිපස්සට වෙලා සතුටු වෙනවා. අපි ගත්තේ නැති අත්දැකීම අපිට නැති දැනුම අපේ දරුවන්ට තියනවා නේද කියලා අහිංසක සතුටක් දෙමව්පියෝ විඳිනවා. නමුත් දෙමව්පියෝ දන්නේ නැහැ දෙමව්පියන්ට මේ ගැන අවබෝධයක් දැනුමක් නැති නිසා නව පරපුරට තරම් මේක අස්සෙන් රිංගලා දරුවෝ තමන්ගේ ජීවිතය විනාශ කරගන්න හැටි පිළිබඳව දෙමව්පියන්ට අත්දැකීමක් නැහැ සමහරවිට. ගොඩක් විට ගෙදර කාමරයට වෙලා දොර වහගෙන දුව පුතාගේ කාමරය ඇතුලේ මොනවා කරනවද කියන එක අම්මා දන්නේ නැහැ තාත්තා දන්නේ නැහැ. අම්මා තාත්තා හිතන්නේ ඔන්ලයින් ක්ලාස් එකේ මේ ඉන්නේ. නැත්තම් තමන්ගේ විෂය කාරණා හොයමින් ෆෝන් එකත් එක්ක මෙයා මගේ දුව පුතා ඉන්නේ. හැබැයි අම්මා තාත්තා අහිංසක වැඩි මේ සමාජෙට. අම්මටයි තාත්තටයි තේරෙන්නේ නැහැ දරුවා මේක අස්සෙන් තමන්ගේ ජීවිතේ විනාශය කරා යනවා නේද කියන එක. ඉතින් ඒ නිසා සමන්ති මේ විශ්ව ගම්මානය කියන දේත් එක්ක රටවල් මිනිස්සුත් එක්ක Taman නොදැකපු මිනිස්සුත් එක්ක Taman ඉතා ඉක්මනින් සම්බන්ධතා ඇති කරගන්නවා. දැන් ඔය Facebook හරහා වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන් නොයෙකුත් අපි දන්නේ නැති වචන වලින් පවා දැන් තාක්ෂණික ක්‍රමවේදයන් තියෙනවා. ඊටාම ෂණිකව Taman එක මේ ගනුදෙනු කරන පුද්ගලයා කළුද සුදුද, මේ මිනිසයාගේ වයස කීයද, මේ පුද්ගලයාගේ කොයි වගේ පරිසරයක්ද තියෙන්නේ, මේ පුද්ගලයා මොන වගේ ක්‍රියාකාරකම් වල යෙදෙන කෙනෙක්ද කියන එක සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ව්‍යාජ තොරතුරු හුවමාරු කරගනිමින් ෂණික සම්බන්ධතා ඇති කරගන්නවා. ඒ ෂණික සම්බන්ධතා ඇති කරගෙන විශේෂයෙන්ම දුවලට තමයි මේකේ ලොකුම අනතුර තියෙන්නේ. එහෙමයි. තමන්ගේ පිරිසුදු ජීවිතය, තමන්ගේ චරිතවත් බව, තමන්ගේ ඉදිරි සම්පූර්ණ අනාගතයම විනාශ වෙන මට්ටමට මේ තාක්ෂණය හරහා තරුණ දුවලා තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. එහෙමයි. එතකොට අපි ගත්තොත් ඔය බහුතරව අපි දකින සමාජයේ පොදු කතා. ගොඩාක් අමල තාත්තලාගෙන් ඇහුවාම අපි ළඟට පවා දුක් කියාගෙන එනවා. අනේ මේ මෙහෙණින් වහන්ස අපේ දුව ෆෝන් එකට ඇබ්බැහි වෙලා. ඔව්. එක්ක වීඩියෝ ගේම්ස්, එක්ක Facebook, එක්ක මෙහෙම කියලා අපි ළඟට ඇවිල්ලා විස්තර කියනවා. අනවශ්‍ය පඩලැවිලි හදාගෙන. ඊට පස්සේ සමහරට ඉස්කෝල වලින් කම්ප්ලේන් ඇවිල්ලා දෙමව්පියන්ට සමහරට සමාජයට මුහුණ දෙන්න බැරි මට්ටමට ඇවිල්ලා. දැන් සමන්ති ඕක අපි ළඟට ඇවිල්ලා කිව්වා කියලා අපිට විසඳුමක් ඇත්තටම දෙන්න බෑ. මොකද ඒ අනතුරටපත් උනේ අපි නිසා නෙමෙයි. දෙමව්පියන්ගේ තිබෙන අනවබෝධය සහ දෙමව්පියෝ ෂණිකව තමන්ගේ දරුවෝ සමාජයට අතහැරලා දෙමව්පියෝ හිතුවා දරුවෝ මේක කොහොම හරි බැලන්ස් කරගෙන යයි කියලා. අනේ අතහැරීම දෙමව්පියන්ගේ අවධානයෙන් දරුවෝ අතහැරීම මත දරුවන්ට මේක තෝරා බේරගන්න මේක හොඳ, මේක නරක, මේක යහපත, මේක අයහපත, මේක කළ යුත්තේ, මේක නොකළ යුත්තේ කියලා තෝරා බේරගන්න තරම් හිත මෝරලා නැහැ චූටි වයසට. ඔය අවුරුදු අපි ගත්තොත් 12 13 ඉඳලම ওই ප්‍රශ්නේ තියෙනවා. අපි පුංචි කියලා ඉස්සර දැකපු දරුවෝ දැන් ඇත්තටම පුංචි නැහැ. අපි හිතනවා 5 වසර 6 වසර දරුවෙක් දැක්කහම අනේ පුංචි දරුවෙක් කියලා. හැබැයි අපේ කාලෙට වඩා ඒ දරුවෝ අප්ඩේටඩ් ගොඩාක් මොහුකුරා ගිහිල්ලා ගොඩාක් ඊට වඩා ගොඩාක් සංකීර්ණයි ඒ දරුවන්ගේ හිත. දැනුම පැත්තිනුත් උඩට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අර අත්දැකීම් පිළිබඳ තියෙන අනවබෝධය නිසා වැරදි මගවල් වලට යන්න තියෙන ඉඩ පහසුවක් වැඩි කරගෙන වෙලා තියෙනවා. එතකොට සමන්ති ඔතන තියෙන ගැටලුව තමයි අර හිරියොතප් පවට ලැජ්ජාව බය කියන එක දරුවන්ගේ හිත වලින් ඈත් වෙලා. ඒකට හේතුව දරුවෝ ධර්මයත් එක්ක බැඳිච්ච ගතිය අඩු වෙලා ගිහිල්ලා බටහිරකරණයට ලක් වෙලා. ධර්මයත් එක්ක ඉන්න දරුවෝ, ධර්මයෙන් ඈත් වෙලා නැති දරුවෝ මේක හරි ලස්සනට මේක සමබර කරගන්නවා.
පවට ලැජ්ජාව බය තියෙන දරුවෝ දෙමව්පියෝ තමන් ඉදිරියේ හිටියත් නැතත් එයාලා දන්නවා සංවර වෙන්න. එයාලා දන්නවා තමන්ගේ සීමාව. තාක්ෂණය පාවිච්චි කරන්න ඕනි කොයි විදිහටද? තමන්ගේ ජීවිතයේ අනතුරට හෙරන්න නෙමෙයි. තමන්ගේ ජීවිතයේ අනාගතය යහපත් කරගන්න පමණයි මම මේ තාක්ෂණය භාවිතා කරන්නේ කියන ඒ ස්වයං සංවරය. ඒක තමයි සමන්ති ඇත්තටම අවශ්‍ය වෙන්නේ. හැම වෙලේම අම්මට තාත්තට තරණ දුවලා පුතාලා පිටිපස්සේ යන්න බෑනේ. එතකොට මේකෙදී දරුවෝ විනාශ වෙනවද නැද්ද ප්‍රශ්න හදා ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඇත්තටම Tamanට තියෙන දැක්මත් එක්ක. ධර්මානුකූලව තිබෙන දැක්මත් එක්ක. ළඟ බලන්නේ නැතිව, ළඟ තිබෙන ආස්වාදයට හිත වහල් කරගන්නේ නැතිව දුර බලලා Tamanගේ අනාගත ඉලක්කය වෙනුවෙන් මේ තමන්ගේ ඉදිරියට එන දේවල් වලට මම හිත වසඟ කරගන්න දෙන්නේ නැහැ. මට යන්න තියෙන මේ ළඟ ඉලක්කයකට නෙමෙයි. මට තව ඉලක්කය ඈතයි. ඒ වෙනුවෙන් මම රැකිලා ඉන්න ඕනි කියන ඒ බුද්ධිමත් මානසිකත්වයේ තියෙන දරුවා අදට මුළු වටේටම ෆෝන් තිබ්බත්, ලැප්ටොප් තිබ්බත්, ටැබ් තිබ්බත් ඒ දරුවා කවදාවත් ඒවා අවභාවිතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා සම්මන්ති දෙමව්පියෝ හැටියට තමන්ගේ තරුණ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දෙන්න උත්සාහවත් වෙනවා වගේම තමයි ටිකක් හරි මේ ධර්මීය පැත්තෙන් පොඩි අවබෝධයක් දෙන්න කල්යාණ මිත්‍ර ඇසුරට යොමු කරන එක ඒ දරුවගේ ආරක්ෂාවට සහ දියුණුවට යහපතට අනාගත අභිවෘද්ධියට ඒක ලොකු පිටුහලක් වෙනවා සමහර අධ්‍යාපනයටත් වඩා. එහෙමයි පින්වත් මෙහෙණින් වහන්සේ. අපි දන්නවා මෙහෙණින් වහන්සේ ඇත්තටම මිනිස් අතකින් සිටවූ සහ එහි කාලය පිළිබඳව අපිට ඉතාමත්ම නිවැරදි අදහස් එක්ක ලෝකේ පැරණිතම වෘක්ෂය ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අභියස සිට අප මේ සිදු කරන්නා වූ සාකච්ඡාවේදී අපි කැමති මේ සංඝමිත් තෙරණින් වහන්සේගේ මේ වැඩම වීම ඒ වගේම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ලක්දිව් තලයට වැඩම කිරීම පිළිබඳව ඔබ වහන්සේගෙන්ම විස්තර දැනගන්නට. ඔව් පිරිසක් දන්නවා. නමුත් අපි හිතුවා නැවත වතාවක් ඒ පිළිබඳව මතක් කෙටියෙන් ඒ ගැන නැවත සඳහන් කරමු. ඉතින් මුලින්ම අප ඉදිරියේ වැඩ සිටින උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියලා මම ඒ විස්තරය කියන්නම්. උඳුවක් පොන් පොහෝ දිනය නිමිත්තෙන් කරන මේ වැඩසටහන අපිට මේ වගේ ස්ථානයක සිදු කරන්නට අවස්ථාව ලැබීමම අපේ ජීවිතයට විශාල භාග්යක් හැටියට තමයි මම දකින්නේ. කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ නැති අවස්ථාවක්. ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස සිටම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගැන අපිට කතා කරන්නට ලැබීම අපේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඉතින් සමන්ති අපි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගැන කතා කරනකොට අපිට මුලින්ම හඳුන්වලා දෙන්න පුළුවන් අපි දන්නවා ධර්මාශෝක රජතුමාගේ එතනින් පටන් ගමු අපි මේ කතාව. ඉන්දියාවේ අධිරාජ්‍යයක් වුණ ධර්මාශෝක රජතුමාගේ දරුවන් දෙදෙනා තමයි මිහිඳු කුමාරයා සහ සංඝමිත්තා දේවිය. එහෙමයි. ඒතකොට ධර්මාශෝක රජතුමා බුදුදහම වැළඳගත්තයින් පසුව බොහෝ රටවල් වලට, ඒ කියන්නේ ලක්දෙරණට පමණක් නෙමෙයි බොහෝ රටවල් වලට අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රචාරණය කරන්නට, ධර්ම සංගායනා කරන්නට, ඊළඟට 84000ක් විහෙර විහාරස්ථාන ඉදි කරන්නට මූලිකත්වයේගෙන කටයුතු කරපු පින්වන්ත රජ කෙනෙක්. එහෙමයි. ඉතින් එතුමන් ඒ තරම්ම පුණ්‍යවන්ත ක්‍රියාවල යෙදුනත් එතුමන්ට දැනගන්නට ලැබුණා තමන් තාම මේ බුද්ධ ශාසනයේ ඥාතීත්වය ලැබලා නැහැ කියලා. එහෙමයි. ඉතින් ඥාතීත්වය ලබන්න නම් කුමක්ද කරන්න ඕනේ කියලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් අහන වෙලාවේ තමයි රහතන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධ ශාසනයක ඥාතීත්වය ලබන්න නම් තමන්ගේම ලෙයින් උපන්